තමයි යන්නේ මේ මාසික හයක විතර වගේ තමයි යන්නේ විතර බලාපොරොත්තු වෙන්නේ. දවස් 18ක කෝස් එකක් නේ තියෙන්නේ මේක ඩ්‍රොයින් කරලා ප්‍රීෆෝම් කරලා ඊට පස්සේ ඒක කැල්කියුලේට් කරලා පූර්ණ කපලා උපදාන මට්ටමින්ම ගියා දෙනවා දවස් 18ක් ඇතුළත. ඒ මට්ටමින්ම කරනවා නම් ඒ අයට කොහොමින් පස්සේ රැකියාවක් අපිට අසිතුර ලබා ගන්න. රැකියාවට සම්බන්ධ කර දෙන්න පුළුවන්. ඔයගොල්ලන්ට සාධාරණ මිලකට මැනික් ගන්න මිලදී ගන්න පුළුවන්. ඒ කියන්නේ බිස්නස් එක ඔයගොල්ලොම ආයතනයක් මේ මොන හරි පවත්වාගෙන යනවා නම් ඒගොල්ලන්ට මෙතනින් ගල් ගන්නත් පුළුවන් නේද? අනිවාර්යයෙන්. සාධාරණ තියෙනවා. ඔව් සාධාරණ මේකට මැනික් ගන්න නවරත්න සෙට් ඊළඟට ගෝමේද පච්ච සියලුම ගල් තියෙනවා නේ. සිද්ධාර්ථ සක්තිවා සින්දනාට අපි අද ඇවිල්ලා ඉන්නේ පාතකඩ වාණිජ්‍ය මේ ලැබරේ ආයතනයේ උපාලියයි ඉන්නවා. අපි දැන් ගොඩක් දෙනෙක් අපෙන් අපේ ගණන් වැඩසටහන අපි කීපයක්ම කරලා තියෙන උපාලියත් එක්ක ඒ කියන්නේ අඳුනා ගැනීම සහ මැනික් ගලක් උපදාන්නේ කොහොමද කියන පාඨමාලාව ගැන අපි කලින් වැඩසටහන් ගෙනාවා. ගොඩක් අය අපෙන් අහන්න තිබ්බ නැවත පාඨමාලාවල් ආරම්භ කරන්නේ කවද්ද කියලා ගොඩක් දෙනෙක් අහලා තිබ්බා. අපි උපාලියගෙන් අහලා බලමු කවද්ද මේ පාඨමාලාව පටන් ගන්න කියලා. අයියද අපි ගොඩක් දෙනෙක් අහනවා අපි කලින් වැඩසටහන් කරා අයියත් එක්ක පාඨමාලාව සම්බන්ධව. දැන් අලුතෙන් කවද්ද මේ පාඨමාලාව පටන් ගන්නේ? දැන් 2025 වසරේට දැනට පාඨමාලාව පටන් ගත්තා. අවුරුද්දෙන් පස්සේ මේ අපි කණ්ඩායම් ඒ කියන්නේ සීමිත වශයෙන් තමයි යන්නේ මේ මාසික හයක විතර වගේ තමයි යන්නේ විතරම බලාපොරොත්තු වෙන්නේ. මේ මොකද ගොඩක් කට්ටිය කියන්නේ දැනට පාඨමාලාව යනවා දැන් තව සිසුන් පාඨමාලාව යනවා තව සිසුන් කීප දෙනෙක්ට බඳවා ගන්න පුළුවන් නේද? ඔව් ඒක දවස් 18ක කෝස් එකක් නේ තියෙන්නේ මේක. ඔව් දින 18 වෙනි කෝස් එක නේ. එනවා යනවා. ඒකෙන්ද මේ අපිත් එක්ක කතා කරලා ඒක සම්බන්ධ වෙන්න පුළුවන්. අපේ දැන් අලුතෙන් මේ වැඩසටහන බලන කෙනෙක්ට අපි මැනික් පාඨමාලාවේ ස්වභාවය පොඩ්ඩක් කියමු කොහොමද කියලා. මේ පාඨමාලාවේ වැදගත් වෙන්නේ විශේෂයෙන්ම සින්තටික් ගලක් හඳුනා ගන්න හැටි, ලපාය ගලක් හඳුනා ගන්න හැටි. ඊගාවට සම්පූර්ණ කට් ටැම් පොලිෂ් පැත්ත. ඔව් මැනික් ගලක් කියන්නේ රෆ් එකේ ඉඳන් කොහොමද රෆ් එකේ ඔව් අපි රෆ් එකේ ඉඳන් මේ අපි ගලක කොච්චර කැරට් ප්‍රමාණයක් ගන්න පුළුවන්ද කියලා ඒක අවබෝධ වෙලා ඊට පස්සේ අණු ඩ්‍රොයින් කරලා ප්‍රීෆෝම් කරලා ඊට පස්සේ ඒ ගල කැල්කියුලේට් කරලා ඊට පස්සේ රවුන්ඩ් ඕවල් කුෂන් වගේ කට් තියෙන මැනික් සම්පූර්ණ කපලා උපදාන මට්ටමින්ම ගියා දෙනවා දවස් 18ක් ඇතුළත. දවස් දින 18ක් ඇතුළත. ඒ කියන්නේ මැනික් කියන කිසිම අවබෝධයක් නැති කෙනෙක් වුණත් අනිවාර්යයෙන්ම මේ පුළුවන්. කරගන්න පුළුවන්. පුළුවන්. ඒ කියන්නේ මුල්ම ඒ කියන්නේ මැනික් ගලක් හරියටම හඳුනාගන්නේ කොහොමද? ඊට පස්සේ ඒ දේවල් කියලා දෙන ඊට පස්සේ මැනික් ගලක් උපදාන මට්ටමටම කියලා දෙනවා. කියලා දෙනවා. අනිත් එක ඉතින් මේ තව විශේෂත්වයක් තියෙනවා. ඒ රක්ෂා මේක ෘතිය මට්ටමින්ම කරනවා නම් ඒ අයට කොහොමින් පස්සේ රැකියාවක් අපිට අසිතුර ලබා ගන්න. රැකියාවට සම්බන්ධ කර දෙන්න පුළුවන්. ඒක ලොකු අවස්ථාවක් වේ ඔයගොල්ලන්ට. ඒ කියන්නේ මේ පාඨමාලාවෙන් පස්සේ මේ ඒ කියන්නේ මැනික් ව්‍යාපාරයේ ඉදිරියටත් ඔයගොල්ලෝගේ ව්‍යාපාරය කරගෙන යන කැමති අයට මේ ජොබ් එකකට එහෙම තියෙනවා. ඉතින් ගොඩක් අය අපි ගාවට එන්නේ නම් ඉතින් අර වෙනත් වෘත්ති කරන අය ආසාවට ඉගෙන ගන්න. පුරුදු වෙන්න නේද? පුරුදු වෙන්න. ඉතින් එහෙම තමයි තව ගොඩක් ඉන්නේ. නමුත් වෘත්ති වශයෙන් කරනවා නම් මේ ළමයිකට අපිට ඒක පුහුණු කරලා වෙලා අපේ සම්බන්ධ කරලා දෙන්න පුළුවන්. මම හිතනවා හොඳ මේ ලොකු මිලක් කියන්නේ පඩියක් තියනවා නේද? ඔව් ඇත්තටම අපි වැඩ කරගෙන ඉගෙන ගන්න ගියා කොළඹ මේ ගෑනු ළමයි එහෙම වැඩ දැන් හොඳ තැන්වල මේ රැකියාව කරනවා. සම්බන්ධ කරලා මම හිතන්නේ දැනට මම ළමයි 1000කට වඩා මේ පාඨමාලාවට සම්බන්ධ වෙලා තියෙනවා. දැන් අපි දැන් අවුරුදු 5ක් විතර වෙනවා. 6ක් විතර වෙනවා. ගොඩක් වෙලාදී ගොඩක් අය ෂොප් දාලා තියෙනවා. දාල්ලේ නිලුව එහෙම නේද? ඔයගොල්ලන්ටත් සම්බන්ධ වෙන්න පුළුවන් උපාලි ජෙම්එල් ලැබරටරි ආයතනයට මම ඩිස්ක්‍රිප්ෂන් එකේ මේ උපාලිගේ නම්බරේ දාලා තියන්න. ඔයගොල්ලන්ට මැනික් ගලක් හඳුනාගන්නේ කොහොමද සහ මැනික් ගලක් උපදාන විදිය සරලව හඳුනා ගන්න පුළුවන්. ඊට අමතරව දැන් අපේ ගොඩක් දෙනෙක් අහනවා සාමාන්‍යයෙන් අර මේ අය මේ රිදී තියෙන ජුවලරි බඩු ඔව් ඒක නවරත්න මුදු සහ පෙන්ඩන් වර්ග කොහොමද හදාගන්නේ සහ මේ සාමාන්‍ය නැචරල් ගලක් කොහොමද දාලා මේ හදාගන්න පුළුවන්ද ඒ වගේ ඒ පිළිබඳ පොඩි විස්තර ටිකක් කියන්න. විශේෂයෙන්ම අපි ග්‍රහපල සඳහා රිදී වලින් බඩු ගන්නවා. ඒ අවශ්‍ය ගල මොකද්ද? කාගනින්ද, ගෝමේන්දද, වෛරෝඩද ආදී සියලුම ගලක් විශ්වාසවන්ත ඕනනම් කෝපරේෂන් සාහිතිකයක් වුණා දාලා දෙන්න පුළුවන්. ඕන අවශ්‍ය නැහැ එහෙම දීලා අපි ආභරණය සම්පූර්ණයෙන්ම දැන් තියෙන ඕනම ඩිසයින් එකකට අපි තමන්ට කැමති ඩිසයින් එකකට හදාගෙන ඉන්න කියාවක් තියෙනවා නේද? අනිවාර්යයෙන්. ඒ විශ්වාසය තියෙනවා මේ අනිත් එක මැනික් ගැන අපි කවදාකවත් සින්තටික් ගලක් මේ ඒ ආභරණයට බලන් ගන්නෑ කියලා අපිට ඒක සාහිතිකයක් වශයෙන් ඕන නම් දෙන්න පුළුවන් නේද? මැනික් අසරණම අධිකාරිය පිළිගත් සාහිතිකයක් ලබා ගන්න පුළුවන් නේද?
සාධාරණ මිලකට. සාධාරණ මිලකට. ඔව් දැන් හැමදාම එක එක ගණන් හිතර ඉදිරි ගණන් මොකද කියන්නේ. ඒක අපිට දෙන්න පුළුවන් අපිමයි මේක හදන්නේ. ඔව්. ගල් වැඩ කරන්නේත් අපිමයි. අයියලා තමයි මේ යෝනිට් බාන්න හදන්නේ. අනිවාර්යයෙන්. ආ. මේකමයි කරන්නේ. අවශ්‍ය කෙනෙක් කියනවා අනිවාර්යයෙන්ම මේ ඊළ කතා කරනවා ඩිස්ක්‍රිප්ෂන් එකේ නම්බරේ දාන්න ඔයගොල්ලන්ට සාධාරණ මිලකට මැනික් ගල් මිලදී ගන්න පුළුවන්. ඒ කියන්නේ බිස්නස් එක ඔයගොල්ලොම ආයතනයක් මේ මොන හරි පවත්වාගෙන යනවා නම් ඒගොල්ලන්ට මෙතනින් ගල් ගන්නත් පුළුවන් නේද? අනිවාර්යයෙන්. ඔව් සාධාරණ තියෙනවා. ඔව් සාධාරණ මේකට මැනික් ගල් නවරත්න සෙට් ඊළඟට ගෝමේද පච්ච සියලුම ගල් තියෙනවා නැචරල් ගල් තියෙනවා නේද? සින්තටික් ගල් නෙවෙයි නැචරල් ගල් තියෙනවා. ඔයගොල්ලන්ට සාධාරණ මේකට ලබා ගන්න පුළුවන්. අයියට කතා කරලා සම්බන්ධ වෙන්න මේ ඊට අමතරව දැන් සාමාන්‍යයෙන් අපේ දැන් ගොඩක් ආධුනිකව තමයි මේ අපේ මේ වැඩසටහන් බලනවා. ඒගොල්ලොන්ට දැන් මැනික් ව්‍යාපාරයට අලුතෙන් එන්න කෙනෙක්ට මොන වගේ දෙයක්ද කියන්න පුළුවන්. ඒක ගොඩක් අය බයයි සාමාන්‍යයෙන් මැනික් ව්‍යාපාරයට එන්න. ඒ කියන්නේ මේ බයක් තියෙනවා සාමාන්‍යයෙන් මේකේ අපිට ඉදිරියට යන්න පුළුවන්ද? ඒක අත්දැකීම් එක්ක මොන වගේ දෙයක් කියන්න පුළුවන්. එහෙමයි. ඒ ආසාවක් තියෙනවනේ ඒක බයක් වෙන්න දෙයක් නැහැ. ඔව්. දැන් තමන් කරන්න මේකට මේ මැනික් සබ්ජෙක්ට් එකට ආස නම් ඔව්. ඒක ඉතින් අපිත් එක්ක එකතු වෙලා ඒ ආසාව ඉෂ්ට කරගන්න පුළුවන්. ගමන යන්න අයියලා හෙල්ප් එකක් දෙනවා. සෑහෙන උදව් කරන්න පුළුවන්. කරන්න පුළුවන්. මැනික් යන අවබෝධය දෙන්න පුළුවන්. කට්සන් පොලිසි පැත්ත සම්පූර්ණ තමන්ට ස්ටෝන් එකක් කරගෙන ඉවරලා මේ කට් කරලා මාකට් එකට දාන විදිහේ මොන වගේ ගල්ද? ඒ කියන්නේ මම දැන් මාකට් එකේ යන්නේ නේද? ගල් ගත්තම දැන් සමහර අය ගල් ගන්නවා හැම එකම. ඒ කියන්නේ විකුණන්න බෑනේ ගොඩක් ගල්. ඒ කියන්නේ හැම ගලම විකුණන්න හැකියාවක් නැහැනේ. ඇත්තටම දැන් වෙළඳ පොලේ ඉල්ලන ගල් මොකද්ද? ඒ කියන්නේ ලොකු අවබෝධයක් දෙන්න පුළුවන් නේද? ඔයගොල්ලන්ට හොඳ ගමනක් යන්න පුළුවන් මේ උපාලි ජෙම්මන් ලැබරටරි ආයතන සම්බන්ධ වෙන්න ඔයගොල්ලෝගේ ජීවිතේ කොට දා ගන්න පුළුවන්. මැනික් ව්‍යාපාරය කියන්නේ මිල කවදාවත් මිල පහත යන්නේ නැහැ නේ. එන්නේ මිල වැඩි වෙන මිසක් මේ ගණන් මිල මේ අඩු වෙන්නේ නැහැ. ඒකට ඔයගොල්ලෝ හොඳ ව්‍යාපාරය සාර්ථක කරගෙන ලස්සන ගමනක් යන්න පුළුවන්. මේ උපාලි ජෙම්මන් ලැබරටරි ආයතනට සම්බන්ධ වෙන්න. එහෙනම් සියලු දෙනාට සුබ දවසක් වේවා.